ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අදත් ඔබට ඔබේ ජීවිතයට වැදගත් වෙන යමක් එක් කරන්නයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අද සුවිශේෂ මාතෘකාවක් කතා කරන්න මම තීරණය කළා. ඒ තමයි මේ පුංචි දරුවෝ නිතර ආහාරයට ගන්න නිතර කෑමට ගන්න මෙන්න මේ අයිස් පැකට් සම්බන්ධව ඔබ දැනගත යුතුම කාරණා කීපයක් මතක් කරන්න. ඉතින් ඔබ දන්නවා මේ පාසල් යන වයසේ ඉන්න පුංචි දරුවෝ පාසල ඇරිලා ගෙදර එන්නේ මෙන්න මේ වගේ පැකට් දෙක තුනක්වත් කාලා තමයි. ඉතින් අපි මේ පාර දෙපැත්තේ බැලුවොත් පාර දෙපැත්තේ මේ වගේ අයිස් පැකට් 100,000 ගණනක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් හිතන්න පුළුවන් අපිට දවසකට දරුවෝ කොච්චරනම් මේ වගේ අයිස් පැකට් කනවද කියලා. ඉතින් මේකේ තියෙන ගැටලුව මෙන්න මේකයි. මේක ඇතුලේ තියෙන මේ දියරය පිළිබඳව නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ අයිස්ක්‍රීම් හදන්න භාවිතා කරපු මේ රසකාරක සහිත මේ දියරය නෙවෙයි. මම මේ කතා කරන්න යන්නේ මේ ඇසුරුම පිළිබඳව. ඔබට පේනවා මේ ඇසුරුම දිහා බලද්දී මේකේ තියෙනවා මේ තීන්ත වලින් මුද්‍රණය කරපු ගොඩක් දේවල්. ඉතින් මේ මුද්‍රණ තීන්ත සහිත කොටස තමයි ළමයා කටේ දාලා හපන්නේ. මේ කොටස හපලා මේ කොටස උරා බොනවා. ඉතින් අවසානයේ දැන් අපි ඔය දරුවා මේක කාලා ඉවර වුණාට පස්සේ தත්ත්වය තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති. දැන් අර මෙන්න මේ ඉහළ කොටසේ මෙන්න මෙතන සම්පූර්ණයෙන් මේ මුද්‍රණ තීන්ත ෆේඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ තිබ්බ මුද්‍රණ තීන්ත වලින් කොටසක් දැන් තියෙන ළමයාගේ බඩේ. හොඳට මතක තියාගන්න ඔබේ දරුවෝ මේ දවස ගානේ මේ අයිස් පැකට් කද්දී මේ මුද්‍රණ තීන්ත සුළු වශයෙන් හරි ඔබේ දරුවගේ ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් ඔබ දන්නවද මේ මුද්‍රණ තීන්ත හදන්න භාවිතා කරලා තියෙන මොනවද කියලා? ඉතින් විශේෂයෙන් මේකට භාවිතා කරනවා lead, ඒ කියන්නේ ඊයම් කියලා අපි කියන්නේ lead, chromium, ඒ වගේම ආසනික් වැනි බැරලෝහ භාවිතා කරනවා. ඊට අමතරව මෙන්න මේ තීන්ත ස්තරය මේ පොලිතීන් එකේ තදින් ඇලිලා හිටින්න භාවිතා කරනවා මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ ඒවා. ඒවා පිළිකාකාරක ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ බැරලෝහ ඔබ දන්නවා වකුගඩු වලට ඩැමේජ් කරනවා. ඉතින් මේවා කාලයක් තිස්සේ දරුවෝ ආහාරයට ගන්නකොට සුළු වශයෙන් මේවා ශරීරගත වෙලා කල්යද්දී විශාල ප්‍රමාණයක් දරුවන්ගේ ශරීරයට මේ බැරලෝහ ඇතුල් වෙනවා. ඒකේ ප්‍රතිඵලය හරි භයානකයි. ඒ නිසා මේ අයිස් පැකට් කන්න කලින් මේ ගැන දෙතුන් පාරක් හිතන්න. ඉතින් මේකේ මේ ඇත්තටම මේක නිවැරදි කරගන්න බොහොම සරල දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ දරුවා හපන කොටස මුද්‍රණය නොකර තිබුණා නම්. ඒ කියන්නේ මෙන්න මේ කොටස අඟලක විතර කොටසක් මේ මුද්‍රණ තීන්ත නොමැතිව තිබුණා නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ විසඳිලා මේ දරුවට මේ බැරලෝහ ඇතුළු වීම වළක්ව ගන්න තිබුණා. නමුත් ඉතින් මේකට නීති රීති රටේ නැහැ. ඉතින් ආහාර පනත හරහා මේ නීති සම්පාදනය කරලා තිබුණට එතන නීති තියෙන්නේ මේ මුද්‍රණ තීන්ත ආහාරයේ කෙලින්ම ගැටෙන්න බෑ කියලා විතරයි. එහෙම නැතුව මේ මුද්‍රණ තීන්ත මේකේ මේ ඇසුරුමේ පිටපැත්තේ තියෙන්න බෑයි කියලා කොහෙවත් නැහැ. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ නිෂ්පාදකයන් රින්ගන්නේ. එතකොට මේ තීන්ත කොටස මේ සම්පූර්ණයෙන් අර කටේ තියෙන කොටස ඒ සම්පූර්ණයෙන් ඒ කොටස ඉවත් කරලා මෙතන තීන්ත නොමැතිව තිබුණා නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නීති සම්පාදනය විය යුතුයි මේ සම්බන්ධව. විශේෂයෙන් ආහාර උපදේශන කමිටුව තියෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා. ඉතින් මේ සම්බන්ධ අවධානය යොමු කරලා මම හිතන්නේ මෙන්න මේ කොටස හිස්ව තියන්න යම්කිසි නීතියක් සම්පාදනය වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ සමහරට මේ නිෂ්පාදකයෝ කියන ඊළඟ කතාව තමයි නෑ මේ තීන්ත එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ මේ තීන්ත ළමයා කෑවයි කියලා ඉවත් වෙන්නේ නැහැ කියන තර්කය. ඉතින් ඒක විවිධ තීන්ත වර්ග තියෙනවා. සමහර තීන්ත ගොඩක් තදින් මේකේ ඇලිලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැහැ තමයි. නමුත් අපේ ඇහැට නොපෙනෙන මට්ටමින් සියුම් අංශු මේකෙන් ගැලවිලා යන එක වළක්වන්න බෑ.
ඉතින් ඒ නිසා නිෂ්පාදකයන් කියයි මේ තීන්ත එහෙම යන ඒවා නෙවෙයි ඕන කාලා පෙන්නයි මේක උඩ ගිහිල්ලා නැහැයි කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපිට ඇහැට නොපෙනෙන මට්ටමින් මේකේ තීන්ත දරුවගේ ශරීරයට ඇතුල් වෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා සමහර මේ කහ පාට තියෙන මේ පොලිතීන් පැක් එකේ තියෙන සමහර ඒවා තියෙනවා මුද්‍රණය කරලා කෑවට පස්සේ සම්පූර්ණ මේ කොටස නැහැ. ඒ කියන්නේ මුද්‍රණ තීන්ත මේ පදාසයක්ම නැහැ. ඉතින් විශාල වශයෙන් මේ වගේ ළමයින්ට බැරලෝහ එකතු වෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මේ දැනුවත් කිරීම කරන්නේ එකක් දෙමෝපියන්ට. ඒතකොට මේ වගේ අයිස් පැකට් දරුවන්ට කන්න දෙනවා නම් මතක තියාගන්න ඔබේ දරුවට මේ ඔබ ලබා දෙන්නේ අධික විෂ සහිත බැරලෝහ සහ පිළිකාකාරක ගොඩක්. ඒතර මේක නිෂ්පාදනය කරන අයට මම මේ කියන්නේ මෙන්න මේ කොටස හිස්ව තිබලා ඔබට මුද්‍රණය කරන්න පුළුවන් නම් අනිත් කොටසේ ඔබ කරන්නේ ලොකු පිනක්. ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම මේ හා සම්බන්ධ නීති සම්පාදනය නම් වඩා හොඳයි. ඒකයි මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අදාළ බලධාරීන් දැනුවත් වීම සඳහා මේක කරන්නේ. ඉතින් මේ පිළිබඳව මේ සෑම පාර්ශවයකම අවධානය යොමු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් මේ වගේම මේ තව ආහාරවල ගොඩක් ගැටලු තියෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේදීත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් මේ කෙටි පණිවිඩය ඔබට ලබා දෙමින් නිහඬ වෙනවා නම් බොහොම ස්තුතියි. නැවත අපි හමු වෙමු මේ වගේම වීඩියෝකින්.